After School Bites YouTube channel එකෙන් මම සිනුල්. ඉතින් අද අපි ඩිනර් එකට චීස් පැස්ටා හදමු. දැන් අපි චීස් පැස්ටා එකට ඕන දේවල් ලෑස්ති කරගමු. මුලින්ම අපි ලුණු පොඩියට කපා ගමු. ඊළඟට අමු මිරිස්. දැන් අපි සොසේජස් පොඩියට කපා ගමු. ඊළඟට කලපිංචා චූටි චූටියට කපා ගමු. අමාරුයි තමයි. ඒත් ලොකුවට කපන්න එපා. අපිට කිරිත් ඕනේ වෙනවා. මේ තියෙන්නේ අපිට චීස් පැස්ටා එක හදන්න ඕනේ දේවල් ටික. දැන් අපි පාස්ටා ටික උණු වතුරෙන් ලුණු දාලා තඹගමු. ඊට පස්සේ වතුර පෙරා ගන්න. white sauce එක හදන්න. මුලින්ම බටර් එකතු කරගන්න. දැන් පාන් පිටි එකතු කරගන්න. දැන් fresh milk එකතු කරගන්න. දැන් තෙම්පරාදුවට අවශ්‍ය කරන ඉඟුරු සුදු ලුණු කපා ගමු. දැන් අපි ඒ ටික වංගෙඩිය දාලා කොටමු. පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙගෙන යනකොට අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාගමු. දැන් සොසේජස් එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. දැන් ඒකට කරපිංචා, රම්පේ, ලුණු, අමු මිරිස් වගේ දේවල් එකතු කරගන්න. දැන් අපි සොයා සෝස් එකතු කරගන්න ඕනේ. ඊළඟට රස වැඩි කරගන්න කුරුඳු, ගම් මිරිස්, කහ, කෑලි මිරිස්, ලුණු වගේ කුළු බඩු ඕනේ වෙනවා. ඊළඟට තක්කාලි සෝස්. දැන් අපි තෙම්පරාදුවට පාස්ටා ටික එකතු කරගමු. දැන් මේ සම්පූර්ණ මිශ්‍රණය අපි කලින් සකසාගත් white sauce එකත් එක්ක mix කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චීස් පාස්ටා එක.